අයිබෝන් සුබ දවසක් ඔයාලට. ඔබ සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. හැමදාමත් වගේ වැදගත් කාරණාවක් ගැන තමයි අද කතා කරන්න හදන්නේ. අද මාතෘකාව කොලෙජන්. ඉතින් වෙළඳ පොලේ විවිධ නිෂ්පාදන තියෙනවා. ඉතින් මේකේ මොනවද හරියට තෝරගන්නේ, කොහොමද මේ කොලෙජන් එකක් තෝරගන්නේ, මේ කියලා තරම් මේකේ ප්‍රතිඵල තියෙනවද, අතුරු ආබාධ තියෙනවද, මොනවද මේ කොලෙජන් කියන්නේ, ඔය වගේ ගොඩක් ප්‍රශ්න වලට අද උත්තර දෙන්නයි හදන්නේ. එහෙනම් ටිකටම රැඳී සිටින අපත් සමග අප සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. කොලෙජන් කියන්නේ ප්‍රෝටීන් එකක්. අපේ ශරීරයේ විශාල ප්‍රමාණයක් හැදිලා තියෙන මේ කොලෙජන් ප්‍රෝටීන් එකෙන්. සම කියන්නේ අපිට තියෙන විශාලම ඉන්ද්‍රියනේ. ඉතින් සමෙන් 70%ම හැදිලා තියෙන්නේ කොලෙජන් ප්‍රෝටීන් එකෙන්. ස්වාභාවිකවම අපේ ශරීරය තුළ කොලෙජන් නිෂ්පාදනය ඉතා ක්‍රමවත්ව සිද්ධ වෙනවා. ඉතින් සමට අස්ථිවලට අස්ථිවල ශක්තිමත් භාවයට, කාටිලේජ් නිෂ්පාදනයට, පටක නළුත් වැඩියා කරගන්න, ඔය වගේ ගොඩාක් දේවල් වලට මේ කොලෙජන් ප්‍රෝටීන් එක ඉතාම වැදගත් වෙනවා. ඉතින් වයසට යන්න යන්න මේ ක්‍රියාවලිය අඩපණ වෙනවා. ඒ කියන්නේ කොලෙජන් නිෂ්පාදනය අඩු වෙනවා. ඒ නිසා තමයි අපේ හැමේ රැලි වැටීම් ඇති වෙන්නේ. ඒ වගේම අස්ථිවල ශක්තිමත් භාවය අඩු වෙනවා, කාටිලේජ් දියවීම නිසා සිදුවන ප්‍රශ්න, ඔය වගේ ගොඩක් රෝගවලට හේතු වෙනවා කොලෙජන් අඩුවීම. ඒ නිසා තමයි වයසට යනකොට අපි කොලෙජන් එකක් පිටතින් ගන්න එක ගොඩක් වැදගත් කියලා කියන්නේ. වයසට යනවත් එක්කම කොලෙජන් නිෂ්පාදනය අඩු වෙනවා කියුවට වයසට යන්න කලින් වයසට යන විදි තව තියෙනවා. ඒ කියන්නේ කොලෙජන් වලට අපි විහිම්ම හානි කරගන්න අවස්ථා තියෙනවා. ඒ තමයි අධික ලෙස ඉරවෙලිට නිරාවරණය වීම, දුම්නැටි පානය, මත්ද්‍රව්‍ය භාවිතය, මත්පැන් පානය, ඒ වගේම නිින්ද මදිකම, ස්ට්‍රෙස් එක, ඒ කියන්නේ මානසික ආතතිය, ඒ වගේම අධික ලෙස සීනි සහිත ආහාරයට ගැනීම, කෘත්‍රිම නිෂ්පාදනය කරලා ආහාරයට ගැනීම, මෙන්න මේ වගේ දේවල් නිසා ශරීරයේ තියෙන කොලෙජන් අධික ලෙස විනාශ වෙන්න පුළුවන්. ඉතින් වයසට වඩා වැඩි කුමක් පෙන්වන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් නිසා. ඒ නිසා මේ වගේ අතුරු ආබාධත් ගොඩක් ඇති වෙන්න පුළුවන්. ඔය වෙළඳ පොලේ සප්ලිමන්ට් එකක් මිලදී ගන්නකොට මෙන්න මේ දේවල් ටික ගැන චුට්ටක් දැනුවත් වෙලා ඉන්නේ. කොලෙජන් වර්ග දෙකක් තියෙනවා. බෝවයින් කොලෙජන්, මැරින් කොලෙජන්. ඉතින් බෝවයින් කොලෙජන් කියන්නේ ගවයන්ගෙන්, කුකුලන්ගෙන්, ඌරන්ගෙන්, එළුවන්ගෙන් මේ කට්ටියගේ කටු වලින් හැමෙන් නිස්සාරණය කරලා ගන්න කොලෙජන් එක. මැරින් කොලෙජන් කියන්නේ මත්ස්‍යයන්ගේ සමෙන් නිස්සාරණය කරලා ගන්න කොලෙජන් එක. ඒ වගේම බලන්න මේ දෙකත් එක්කම ඔයාලගේ සප්ලිමන්ට් එකේ විටමින් C, හයලුරොනික් ඇසිඩ් තියෙනවා කියලා. මේ දෙකම තියෙනවා නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් විටමින් C නම් තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඔගේ සප්ලිමන්ට් එකේ විටමින් C නැත්නම් මට පිටතින් විටමින් C ගැනීම අනිවාර්යයි. මොකද කොලෙජන් එක අවශෝෂණය කරගන්න නම් විටමින් C කියන්නේ අත්‍යවශ්‍යම කාරණාවක්. ශරීරයේ කොලෙජන් නිෂ්පාදනය සඳහා දිනකට ග්ලයිසින් ඇමයිනෝ අම්ල ග්‍රෑම් 16ක් අවශ්‍යයි. ඉතින් මේක ස්වාභාවිකවම අපේ ඇඟේ නිෂ්පාදනය වෙනවා ග්‍රෑම් 3ක්. පිටින් අපි ගන්න ආහාර වලින් ග්‍රෑම් 3ක් වගේ ප්‍රමාණයක් එනවා. ඒකරු ග්‍රෑම් 8-10 වගේ ප්‍රමාණයක් අපි පිටතින් ගන්නවා. ඒ කියන්නේ සප්ලිමන්ට් එකක් විදියට ගන්නවා. එතකොට දිනකට ඔයාලට කොලෙජන් කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනේද කියලා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඔයාලා සප්ලිමන්ට් එක තෝරගත්තා නම් ගොඩක් හොඳයි. අපි සප්ලිමන්ට් එකක් විදියට ඇඟට ගන්න කොලෙජන් ප්‍රෝටීන් එකනේ. ඉතින් කොලෙජන් ප්‍රෝටීන් එක කෙලින්ම අපේ ශරීරයේ ඕන තැන් වලට යන්නේ නැහැ. අපි කොලෙජන් ආපහු නිෂ්පාදනය කරනවා. මොකද කොලෙජන් ප්‍රෝටීන් එක අමාශයේදී ඇමයිනෝ අම්ල විදිහට ජීර්ණය වෙනවා. ඉතින් මේ ඇමයිනෝ අම්ල රුධිරයට එකතු වෙලා තමයි අවශ්‍ය තැන් වලට ගිහිල්ලා කොලෙජන් නිෂ්පාදනයේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. මේ විදිහට රුධිරයේ ඇමයිනෝ අම්ල සාන්ද්‍රණය වැඩි වෙන්න කොලෙජන් නිෂ්පාදනය වේගවත් වෙනවා. ඉතින් තරුණකම රැකගන්න නිරෝගීව ඉන්න මේ කොලෙජන් වලට ගොඩාක් උපකාරී වෙනවා. කොලෙජන් කියන්නේ අපේ ශරීරයට ඉතාම හොඳින් අවශෝෂණය කරගන්න සප්ලිමන්ට් එකක්. ඉතින් මේකේ අතුරු ආබාධ ගොඩක් අඩුයි. සමහර අයට ආමාශයේ පොඩි ලෙඩ එන්න පුළුවන්. බඩ පිපුමක් වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් වළක්ව ගන්න නම් ඔයාලට කෑමෙන් පස්සේ මේ සප්ලිමන්ට් එක පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලා ගන්න සොෆ්ට් ඩ්‍රින්ක් එකක් එක්ක කලවම් කරලා මේක පානය කරන්නත් පුළුවන්. ඒ නිසා මේ දේ අතුරු ආබාධ ගොඩක් දුරට වළක්ව ගන්න පුළුවන්. තවත් තියෙනවා ගර්භණී කාන්තාවන්, කිරිදෙන මව්වරු නම් මේ වගේ කොලෙජන් සප්ලිමන්ට් එකක් ගන්නකොට වෛද්‍ය උපදෙස් ලබා ගන්න මතක තියාගන්න. ඉතින් සප්ලිමන්ට් එකක් පාවිච්චි කරන්නේ නැතුවත් අපිට කොලෙජන් නිෂ්පාදනය ක්‍රමවත් කරගන්න පුළුවන්. එදිනෙදා ගන්න ආහාරවලට
මස් මාළු බිත්තර, කොළ පැහැති පලා වර්ගයක්, විටමින් C බහුල ආහාර, කජු වගේ නට්ස් වර්ගයක්, සුදු ලුණු මේ වගේ දේවල් එකතු කර ගැනීමෙන් ඔයාලට කොලජන් නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන්. ඉතින් සමබර ආහාර වේලක් ගැනීමෙන් කොලජන් නිෂ්පාදනය වැඩි කරගෙන ලස්සනට ඉන්නවත් එක්කම නිරෝගීකමත් රැකගන්න පුළුවන්. මේ වීඩියෝ එක වලට වැදගත් වුණා කියලා හිතනකොට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් අමතත් හමුවෙමු. ඔබට සුබ දවසක්.